ශ්‍රී ලංකා මහ බැංකුවේ භූමිකාව මොන වගේද? ඉහළ ආර්ථික වර්ධනයක්. අන්න එතකොට අපි කියනවා අන්න ආර්ථිකයේ මිල ස්ථායීතාවයේ බිල වැටිලායි කියලා. රජයේ විසින් බලපෑම් කරන්න පුළුවන් මහ බැංකුවට ස්වාධීන මහ බැංකුවක් අවශ්‍යද? උදාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙනවා. මොකක්ද මේ සැපයුම මත පදනම් වූ උද්දමනය කියලා කියන්නේ? පාර්ලිමේන්තුවටත් මහ ජනතාවටත් තියෙන වගවීම මැද පෙරදිග අරුබුදේ උචිතම අවස්ථාවක් වෙනකොට අයබෝවන් සංවාද සටහන අපගේ වැඩසටහන් මාලාවේ 7 වන වැඩසටහන සමගිනුයි ඔබ අප හාද එක්ව සිටින්නේ. අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය උදෙසා කැපවෙන ආර්ථිකයේ හදවත බඳු ස්ථානය ශ්‍රී ලංකා මහ බැංකුවයි. ඉතින් ඔබට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික කාර්යභාරය පිළිබඳ සාකච්ඡා කිරීමටයි අද දවසේ අපගේ මේ සූදානම. 2023 වසරේ බලාත්මක කරන ලද අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු හා කාර්යභාරයන් යම් තරමක වෙනස් වීමකට ලක්ව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු විදිහට ආර්ථිකයේ මිල ස්ථායීතාව අත්පත් කර ගැනීම සහ පවත්වා ගැනීමත් අනෙක් කරුණු ලෙස මූල්‍ය පද්ධති ස්ථායීතාවය සුරක්ෂිත කිරීමත් හඳුනාගෙන තිබෙනවා. ඉතින් ආර්ථිකයේ මිල ස්ථායීතාවය අත්පත් කර ගැනීම සහ පවත්වා ගැනීම ලහා විශේෂ කාර්යභාරයක් ඉටු කරන සුවිශේෂී දෙපාර්තමේන්තුවක් සමගිනුයි අද අප ඔබ වෙත වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඒ ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ස්ථාපිත ආර්ථික පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අද දවසේ අපේ වැඩසටහන සඳහා සම්පත්දායකත්වයෙන් එකතු වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය යශෝදා සේනාධීර මහත්මියත් එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ මහත්මයාත්. ආයුබෝවන් කියලා අද දවසේ වැඩසටහන ඔබ තුළ පිළිගන්නවා. ආයුබෝවන් සල්ලි. නියෝජ්‍ය අධ්‍යක්ෂතුමනි, අපේ රටේ ආර්ථිකයේ ස්ථාවරත්වයේ උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුවේ භූමිකාව මොන වගේද? අපි කැමති ඒ ගැන මුලින්ම දැනගන්න. ඔබ ආරම්භයේදී කිව්වා වගේ සන්තිකා ශ්‍රී ලංකා මහ බැංකුව අපි 1950 පටන්ගෙන අවුරුදු 75ක් ගෙවිලා 2023 වෙනකොට අලුත් මහ බැංකු පනතකින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු යම් කිසි ආකාරයකට අර තිබුණ වචන තිබුණ ක්‍රමවේදයේ යම් පොඩි වෙනසක් වෙලා තමයි වර්තමානයේ තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණ විදියට අපි අඳුරගන්නේ මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම සහ පවත්වා ගැනීම. එතකොට මහා බැංකුවට අපි නීතිමය වශයෙන් බලයක් ලැබිලා දීලා තියෙනවා රජය විසින්. ආර්ථිකයේ මිල ස්ථායීතාවය පවත්වා ගැනීම ඔගොල්ලෝ තමයි කරන්න ඕනේ කියලා. එතකොට මහා බැංකුව ආර්ථිකයට දායක වෙන්නේ රටේ මිල ස්ථායීතාවය සාක්ෂාත් කර ගැනීම හරහා. එතකොට ඒකේ අදහස වෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව ආර්ථිකයේ මිල ස්ථායීතාවයට දායක වෙලා ඒ මිල ස්ථායීතාවය අපේ ආර්ථිකය අපි හැමෝම බලාපොරොත්තු වන ඉහළ ආර්ථික වර්ධනයක් අපි සෞභාග්‍යමත් හෙට දවසක් වෙනුවෙන් වන ආර්ථිකයේ අත්‍යවශ්‍ය කාරණයක් තමයි මේ මිල ස්ථායීතාවය කියන දේ. එතකොට මහා බැංකුවේ ප්‍රමුඛතම අරමුණක් විදියට මේ මිල ස්ථායීතාවය හඳුනාගෙන තියෙනවා. ඒත් එක්ක තමයි මේ මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමත් එක්ක එකට බැඳිලා තියෙන තව අරමුණක් විදියට තමයි අනිකුත් අරමුණක් විදියට මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ගැට ගැහිලා තියෙන්නේ. එතකොට අපි මේ මහ බැංකු පනතෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට බලයක් ලබා දීලා තියෙනවා. අපේ කාර්යභාරය මේ අරමුණු සාක්ෂාත් කරගෙන ආර්ථිකයට මිල ස්ථායීතාවය මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ළඟා කර දීම. ඒ හරහා තමයි අපි ආර්ථිකයේ අනෙකුත් ස්ටේක් හෝල්ඩර්ස්ලට ආර්ථික වර්ධනයට දායක වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කිරීම සිදු කිරීම වෙන්නේ. ජානක මහත්මයා සඳහන් කරපු උද්දමනය කියන සංකල්පය අපේ රට තුළ බොහෝ කතා බහට ලක්වන සංකල්පයක් බවට පත් වෙලා තියෙනවා. මොකක්ද මේ උද්දමනය කියලා කියන්නේ? ඇත්තටම උද්දමනය සහ මිල ස්ථායීතාවය ගැන ඇයි අප සැලකිලිමත් වෙ යුත්තේ? ඔව්, ඉතා හොඳ ප්‍රශ්නයක් සමන්තික. දැන් අපි ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් දකින්නේ අපි උද්දමනය අඩු වැඩි වෙනවා. ඒ වගේ සාමාන්‍ය අපි එදිනදා භාවිතා කරන වචන තියෙනවානේ. එතකොට එකපාරම සාමාන්‍ය ඔළුවට යන්නේ උද්දමනය අඩු වුණා, උද්දමනය වැඩි වුණා කියද්දී භාණ්ඩ හා සේවාවල මිල අදට වඩා අඩු වෙලා, අදට වඩා වැඩි වෙලා වගේ සරල අදහසක් යන්නේ. නමුත් අපි හරියට තේරුම් ගන්න ඕන උද්දමනය කියලා කියන්නේ
භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම. මේ කියන්නේ අපි පවුලක් විදියට ගත්තොත් එහෙම අපි එදිනදා භාවිතා කරන භාණ්ඩ පැසක් තියෙනවානේ. අපි අනිවාර්යෙන් උදේට තේ එකක් බොනවා, පත් කනවා, ඒ අපි වාහනේ ගමන් යනවා, බස් එකේ යනවා, තෙල් පාවිච්චි කරනවා. ඒ වගේ අපේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ අපි සාමාන්‍ය පුරවැසියෙක් භාවිතා කරන භාණ්ඩ හා සේවා සියල්ලගෙම භාණ්ඩ පැසක් විදියට අපි හඳුනා ගන්නවා. අරගෙන ඒ භාණ්ඩ හා පැසෙහි මිල ගණන් පහුගිය අවුරුද්දේ යම්කිසි තමන් ඒ අදාළ කාල සීමාවට සාපේක්ෂව කොච්චරක් වැඩි වෙලා තියෙනවද කියන එක බලනවා. ඒතර උද්දමන වේගය කියන එකෙන් අදහස් වෙන්නේ ඒ උද්දමනය ඒ භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටමේ වැඩිවීම කොච්චර වැඩි වේගයකින් වැඩි වෙලා තියෙනවද කියන එක. ඒතර උද්දමන කියන්නේ මිල ස්ථායීතාවය කියලා අපි අඳුනා ගන්න භාවිතා කරන්නේ අර උද්දමනය අඩු සහ ස්ථායී මට්ටමක තියාගන්න එක. එතකොට භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම වැඩි වෙන වේගය අඩු සහ ස්ථායී තත්ත්වයක තියෙනකොට අපි කියනවා ඒ ආර්ථිකයේ ස්ථායීතාවයේ මිල ස්ථායීතාවයේ තියෙනවා කියලා. ඒකේ වැදගත්කම වෙන්නේ සමන්තිකා දැන් අපි ආර්ථිකයක භාණ්ඩ හා සේවාවල මිල නිරන්තරයෙන්ම ඉහළ පහළ යන තත්ත්වයක් සලකා බලන්න. එතකොට අපි ආයෝජකයෙක්, නිෂ්පාදකයෙක්, පාරිභෝගිකයෙක් විදියට ගත්තොත් එහෙම මට හෙට දවසේ මිල පිළිබඳ මිල ඔය වගේ තත්ත්වයකට හැසිරෙයිද කියන එක හරිම තා පැහැදිලිව අඳුනා ගැනීම අපහසුතාවයක් තියෙනවා. අන්න එතකොට අපි කියනවා අන්න ආර්ථිකයේ මිල ස්ථායීතාවයේ බිඳ වැටිලායි කියලා. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ ආර්ථික තීරණයක් ගන්නකොට මිලෙහි වෙනස් වීම ඒ ආර්ථික තීරණයට ඍණාත්මකව බලපාලා තියෙනවා නම් අපි කියනවා ඒ ආර්ථිකයේ මිල ස්ථායීතාවයේ බිඳ වැටීමක් තියෙනවා කියලා. එතකොට මේ දෙක අතර වෙනස හඳුනා ගන්න එකේ වචන දෙක අතර වෙනස හඳුනා ගැනීම ඉතා වැදගත්. එතකොට මහා බැංකුවක කාර්යභාරය තමයි මේ පොදු මිල මට්ටම ඉතා විශාල වශයෙන් වැඩිවීමකට ලක් නොවි ඔබට හෙට දවසේ උද්දමනය මොන වගේ තියෙයිද කියන පිළිබඳ යම් කිසි ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් තත්ත්වයක් ආර්ථිකයේ තීරණය කරගෙන යන්නේ. එතකොට ඒකේ වැදගත්කම වෙන්නේ දැන් මට පුළුවන් නම් අපේ ආර්ථිකයේ දත්ත දිහා බලලා උද්දමනය අඩු වගේක තියෙනවා කියන එක මම විශ්වාස කරනවා නම් මට ආර්ථික තීරණ ගන්න පහසුයි. මගේ ආයෝජනය කරන්න මට පහසුයි. මට ඉතා හොඳ දැනුම්වත් භාවයක් ලැබෙනවා තමන්ගේ නිවැරදි ආර්ථික තීරණය ගන්න. හැබැයි මේක බිඳ වැටෙනවා මිල ඉතා විශාල වශයෙන් උච්චාවචනය වෙනකොට අපි වැරදි විදියට ආයෝජන වලට පෙළඹෙනවා. මම ගන්න ආර්ථික තීරණ වරදිනවා. ඒ හින්දා තමයි මේ මිල ස්ථායීතාවය කියන එක පවත්වා ගැනීම අතිශයම වැදගත් වෙන්නේ ආර්ථිකයකට. එතකොට ආර්ථිකයේ මිල ස්ථායීතාවය කුටුම්බයක් විදියට මහජනතාවටත් ආයතනයක් විදිහටත් රජයටත් හැම ආර්ථිකයේ සියලුම කොටස්කරුවන්ට එකසේ වැදගත් වෙනවා. ඒකයි මහ බැංකුව මිල ස්ථායීතාවය කියන එකට මෙතරම් වැදගත්කමක් දීලා ආර්ථික තමන්ගේ ප්‍රමුඛම අරමුණ කරගෙන මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තමන්ගේ කටයුතු මෙහෙවන්නේ මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම සඳහායි. ජානක මහත්මයා පෙර සඳහන් කළපු මිල ස්ථායීතාවය. මේ මිල ස්ථායීතාවය පවත්වා ගැනීමට ස්වාධීන මහ බැංකුවක් අවශ්‍යද? අපි ඒ ගැන අහලා දැනගමු අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමියගෙන්. ඔව් සමන්තික ඒක ඉතාමත්ම කාලෝචිත ප්‍රශ්නයක් කියලා මම හිතන්නේ. ඇත්තටම ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ මිල ස්ථායීතාවය පවත්වාගෙන යන්න අපිට මහ බැංකුව ස්වාධීන වීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඒකට මට හේතු කීපයක් දක්වන්න පුළුවන්. ප්‍රධානම හේතුව වෙන්නේ අපි මිල ස්ථායීතාවය පවත්වාගෙන යන්න අපි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ඒ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට දේශපාලන බලපෑම් වලින් තොරව ඒ මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීරණ ගන්නත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නත් අපිට හැකියාව තියෙන්න ඕනේ. අපි දන්නවා හුඟක් වෙලාවට රජයන් විසින් ප්‍රතිපත්ති තීරණ ගන්නකොට දිගු කාලේ, මැදි කාලේ, දිගු කාලේ ගැන හිතන්නේ නැතුව කෙටි කාලීන දේශපාලන අරමුණු මත පදනම් වෙලා ප්‍රතිපත්ති තීරණය ගන්න අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඊළඟට එන මැතිවරණයේදී යහපත් Tamanට වැඩිකුණ මනාප ප්‍රමාණයක් ලබා ගන්න අරමුණේ ආර්ථික කටයුතු වේගවත් කරන්න පොලි අනුපාතික අඩු මට්ටමක දිගු කාලීනව පවත්වාගෙන යන්න රජයක් උත්සාහ ගන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි දකින්න ලැබෙනවා මේ මැතිවරණ පොරොන්දුවක් ඉෂ්ට කරන්න මේ විනිමය අනුපාතික ස්ථාවරව අඩු මට්ටමක පවත්වාගෙන යන උත්සාහ කරන අවස්ථා. ඉතින් ඇත්තටම මේ වගේ
කෙටි කාලීන දේශපාලන අරමුණු අනුව ප්‍රතිපත්ති තීරණ ගත්තොත් මේ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව තීරණ ගත්තොත් එයින් සිදුවෙන්නේ මැදි කාලීන වේ වගේම දිගු කාලීනව උද්දමනකාරී තත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ස්ථාවර විනිමය අනුපාතිකයක් දිගින් දිගටම පවත්වාගෙන යන උත්සාහ ගත්තොත් අපේ විදේශ සංචිත ඒ සඳහා වැය වෙලා පසු කාලීනව සාර්වත්‍රික අස්ථාවර බවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පොලි අනුපාතික අඩු මට්ටමක අනවශ්‍ය විදිහට අඩු මට්ටමක දිගු කාලීනව පවත්ව ගත්තොත් ඒිනුත් උද්දමනකාරී තත්වයක් මැදි කාලීනව දිගු කාලීනව ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට අපි හැම වෙලාවෙම නුදුරු කාලේ ගැන විතරක් නෙවෙයි මැදි කාලීනව ඒ වගේම දිගු කාලීනව ඇති වී හැකි තත්ත්ව ප්‍රවණතා පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි ඒ මුදල් ප්‍රතිපත්ති පිළිබඳව තීරණ ගන්න ඕනේ දේශපාලන බලපෑම් වලින් තොරව. ඉතින් සාමාන්‍ය රජයක් විසින් මේ වගේ දේශපාලන බලපෑම් ඇතුව මුදල් ප්‍රතිපත්තියට බලපෑම් කරන එක ලංකාවේ විතරක් නෙවෙයි බොහොමයක් සංවාදිත රටවල උනත් දකින්න පුළුවන් වෙන තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වය වළක්ව ගන්න තමයි ලෝකේ බොහොමයක් රටවල මේ වෙනමම ආයතනයක් ස්වාධීන ආයතනයක් මහ බැංකුවක් හිටවලා ඒ හරහා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ රජයේ භාණ්ඩාගාරයේ හරහා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා වෙනුවට. ඒ වගේම අපි මේ ස්වාධීන මහ බැංකුවක් අවශ්‍ය වෙන දෙවැනි කාරණය වෙන්නේ අපි දැන් මේ ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන්නේ නාමනශීලී උද්දමන ඉලක්ක කරන රාමුවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට උද්දමනය ඉලක්කගත මට්ටමේ පවත්වාගෙන යන්න නම් අපිට උද්දමන අපේක්ෂා අපිට කළමනාකරණය කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා මහ ජනතාව, ඒ කියන්නේ ඒ වගේම ව්‍යාපාර විශ්වාස කරනවා නම් මහ බැංකුවේ උද්දමන ඉලක්කය ආසන්නයේ පවත්වාගෙන යනවා කියලා. ඒ වගේ අවස්ථාවකදී මහ බැංකුවේ ඉතාමත්ම පහසු උද්දමනයේ ඉලක්කගත මට්ටමේ පවත්වාගෙන යන්න. නමුත් මහ බැංකුවක් ස්වාධීනව කටයුතු කරන්නේ නැත්නම් දේශපාලන බලපෑම් වලට ලක් වෙලා කටයුතු කරනවා නම් මහ ජනතාව විශ්වාස කරන්නේ නැහැ මහ බැංකුවට උද්දමනයේ ඉලක්කගත මට්ටමේ තියාගන්න පුළුවන් කියන එක. ඉතින් ඒ නිසා මහ බැංකුව ස්වාධීනව කටයුතු කරන එක මේ උද්දමන අපේක්ෂා කළමනාකරණය කරගන්න ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අපි ගත්තොත් තුන්වෙනි හේතුව මේ ස්වාධීන මහ බැංකුවක් අවශ්‍ය වෙන අපි දන්නවා මේ රාජ්‍ය මූල්‍ය ඒකාධිකාරය කියන තත්ත්වය කියන්නේ ෆිස්කල් ඩොමිනන්ස් කියන තත්ත්වය වළක්ව ගන්නත් අපිට මේ ස්වාධීන මහ බැංකුවක් තිබීම ඉතාමත්ම වැදගත්. අපි දන්නවා දැන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉස්සෙල්ලා පාලනය වුණේ මුදල් නීති පනත යටතේ. එතකොට මුදල් නීති පනත යටතේ ගත්තොත් මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සමාජිකයෙක් වුණා. ඒ වගේ අවස්ථාවකදී පුළුවන් මේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කරන මහ භාණ්ඩාගාරයට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තියට බලපෑම් ඇති කරන්න. එතකොට මේ වගේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන මහ භාණ්ඩාගාරයට මේ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තියට බලපෑම් කරන්න පුළුවන් වීම තමයි අපි මේ රාජ්‍ය මූල්‍ය ඒකාධිකාරය කියලා කියන්නේ. එතකොට මේ වගේ තත්ත්වයක් හුඟක් වෙලාවට ඇති වෙනවා රජයේ අයවැය හිඟය ඉතා විශාල ලොකු අයවැය හිඟයක් තියෙන අවස්ථාවල. ඒ වගේම රජයේ ණය විශාල මට්ටමක ඉහළ මට්ටමක තියෙන අවස්ථාවලදී රජයේ හුඟක් වෙලාවට මුදල් ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරන්න උත්සාහ කරනවා. පොලි අනුපාතික පහළ මට්ටමක තියාගෙන යන ඒ වගේම අඩු මිනිමේ අනුපාතිකයක් තියාගෙන බලපෑම් ඇති කරනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී රජයේ විසින් බලපෑම් කරන්න පුළුවන් මහ බැංකුවට අයවැය හිඟේ මහ බැංකුව හරහා මුදල් අච්චු ගැසීමෙන් අයවැය හිඟේ පියවන්නත් බලපෑම් ඇති කරන්න පුළුවන්. අපිට මේ තත්ත්වය 2022 වසරට කලින් වසර දෙකකට විතර කලින් පැහැදිලිවම දකින්න තිබුණු තත්ත්වයක්. ඒ කියන්නේ ඒ 2020-21 වසරවලදී ගත්තොත් මේ රජයට අවශ්‍ය වුණ මුදල් ඒ කියන්නේ පොලි අනුපාතික අඩු මට්ටමක තියාගන්න, ඒ වගේම විනිමය අනුපාතිකයේ අඩු මට්ටමක තියාගන්න උත්සාහ ගත්තා. ඒ වගේම මහ බැංකුව හරහා අයවැය හිඟේ මූල්‍යණය කරන්න විශාල වශයෙන් කටයුතු කෙරුණා. ඉතින් ඒ හේතුව හින්දා තමයි 2022 වසර වෙනකොට අපිට උද්දමනයේ ඉතා ඉහළ අගයකට ගිහින් මේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණේ. ඉතින් ඒ තත්ත්වේ නැවත ඇති වෙන එක වළක්ව ගන්න ඉස්සෙල්ලා තිබුණු
මුදල් නීති පනත වෙනුවට දැන් මහ බැංකු පනතක් ඇවිත් තියෙනවා. ඒතර මහ බැංකු පනත යටතේදී ඉස්සර වගේ නෙමෙයි දැන් භාණ්ඩාගාර ලේකම්වරයා ඉස්සෙල්ලා මුදල් මණ්ඩලයේ සමාජිකයෙක් වුණාට දැන් තියෙන මහ බැංකු පනත හරහා පනත යටතේ භාණ්ඩාගාර ලේකම්වරයා මහ බැංකුවේ පාලන මණ්ඩලයේවත් ඒ වගේම මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේවත් සමාජිකයෙක් නෙවෙයි. ඒ නිසා ඒ භාණ්ඩාගාරයේ හරහා මහ බැංකුවට මේ බලපෑමක් ඇතිවීම වළක්වාගෙන තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ මේ අයවැය හිඟේ මූල්‍යනේ මහ බැංකුව හරහා සිදු කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඉතාමත්ම විශේෂී ආපදාවස්ථාවකදී හැරෙන්න මහ බැංකුවට දැන් අයවැය හිඟේ මූල්‍යනය කිරීමට හැකියාවක් නැහැ. නීතිමය හැකියාවක් නැහැ. ඒ නිසා මහ බැංකුව ස්වාධීන වෙලා තියෙනවා මේ මහ බැංකු පනත යටතේ. ඒ වගේම මෙතෙන්දී මම විශේෂ දෙයක් කියන්න ඕනේ. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන වීමත් එක්කම මහ බැංකුවේ වගවීම accountability එක වැඩි කරන්න මේ මහ බැංකු පනතේ කටයුතු කරලා තියෙනවා. අපි දන්නවා මහ බැංකුව උද්දමන ඉලක්කය ළඟා කරගත්තේ නැති වුණොත් මහ බැංකුවට සිදු වෙනවා පාර්ලිමේන්තුවටත් මහ ජනතාවටත් ඒ පිළිබඳව පැහැදිලි කරලා වාර්තාවල් ඉදිරිපත් කරන්න. ඒ වගේම හුඟක් අවස්ථාවලදී පාර්ලිමේන්තුවට මේ මහ බැංකුවේ පාලන මණ්ඩලයේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සමාජිකයන්ව කැඳවලා මහ බැංකුවේ කටයුතු ගැන ප්‍රශ්න කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඒ කියන්නේ මහ බැංකුවේ වගවීම පාර්ලිමේන්තුවටත් මහ ජනතාවටත් තියෙන වගවීම වැඩි වෙලා තියෙනවා මේ මහ බැංකු පනත යටතේ. ඉතින් මහ බැංකුවේ ස්වාධීනත්වයේ ඇතිවීමත් එක්කම ඊට සමගාමීව මහ බැංකුවේ වගවීමත් ඉහළ නම් වෙලා තියෙනවා මහ බැංකු පනත යටතේ. ශ්‍රී ලංකා මහ බැංකුව විදියට අප දැන් ක්‍රියාත්මක කරන්නේ නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන රාමුවක්. ඉතින් අපි නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාගෙන් අහලා දැනගමු මොකද්ද මේ නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන රාමුවක් කියලා කියන්නේ. ඔව්. ඇත්තටම සමන්තිකා දැන් අපි දන්නවා සාර්වත්‍රික අරමුණක් වෙන මිලස්සායිතාවය කියන සාර්වත්‍රික අරමුණ සාක්ෂාත් කරගන්න තියෙන ප්‍රතිපත්තිය තමයි මුදල් ප්‍රතිපත්තිය. ඒ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය රාමුව මුදල් ප්‍රතිපත්ති රාමුව තමයි නම්‍යශීලී උද්දමන ඉලක්කරණය කියන රාමුව. ඒක ශ්‍රී ලංකා මහ බැංකු පනතේම දක්වා තියෙනවා ශ්‍රී ලංකාව අපේ නම්‍යශීලී උද්දමන ඉලක්කරණ රාමුව ක්‍රියාත්මක කරන රටක්. ඒ වගේම තමයි මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයත් එක්ක නම්‍යශීලී විනිමය අනුපාතිකය කියන එකත් බැඳිලා තියෙන. ඒක පනතෙන්ම ලක්ලා තියෙනවා. මට ලේසි නම්‍යශීලී උද්දමන ඉලක්කරණය හඳුන්වා දෙන්න ඒත් එක්ක තව ක්‍රමයක් තියෙනවා උද්දමන ඉලක්කකරණය. දැඩි උද්දමන ඉලක්කකරණ එක. මට ඒක හඳුන්වා දීම හරහා ඉතා පහසුවෙන් නම්‍යශීලී උද්දමන ඉලක්කරණය මොකක්ද කියන්න පුළුවන්. දැඩි උද්දමන ඉලක්කකරණයක් කියලා කියන්නේ යම්කිසි මහ බැංකුවක් තමන් උද්දමන ඉලක්කයකට එනවා. ඒක උද්දමන ඉලක්කය තමා විසින්ම නිර්මාණය කරගන්න ඉලක්කයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහ බැංකුවත් රජයත් එකතු වෙලා නිර්මාණය කරගන්න ඉලක්කයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ දෙන ඉලක්කයක් වෙන්න පුළුවන්. ඒක ලංකාවේ අපේ ක්‍රමවේදය තමයි ශ්‍රී ලංකා මහ බැංකුවත් රජයත් එක්ක එකඟ වෙලා තියෙනවා 5% උද්දමන ඉලක්කයක් ළඟා කරගන්න. එතකොට දැඩි උද්දමන ඉලක්කකරණයේ රටක් උදාහරණයක් විදිහට ගත්තොත් එංගලන්තේ, යුරෝපය, ඕස්ට්‍රේලියා වගේ රටක් ගත්තොත් මේගොල්ලන්ගේ උද්දමන ඉලක්කය තියෙන 2%. ඒගොල්ලෝ දැඩි උද්දමන ඉලක්කකරණයේ ඉස්සර හිටපු රටවල්. එතෙන්දී අදහස් කරන්නේ යම් කිසි අවස්ථාවක ආර්ථිකයේ උද්දමනයේ අර 2% වඩා ඉහළ යන තත්ත්වයක් හරි පහළ යන තත්ත්වයක් හරි තිබුණොත් අදාළ මහා බැංකුව ඉතා ඉක්මනින්ම නැවතත් උද්දමනයේ ඉලක්කගත 2% මට්ටමට ගේන්න තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරනවා. ඒක තමයි දැඩි උද්දමන ඉලක්කකරණය කියලා කියන්නේ. නමුත් නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයේදී වෙනසක් වෙන්නේ අපි ඉලක්කයේ 5%යි ඇත්ත උද්දමනය මේ ඉලක්කයෙන් යම්කිසි වෙනසකට වෙන්න පුළුවන්. එතෙන්දී මහා බැංකුව බලනවා මේ තමන්ගේ පුරෝගතනත් එක්ක උද්දමනය කොච්චර කාලයක් යයිද පවත්නා ප්‍රතිපත්ති යටතේම නැවතත් ඉලක්කගත මට්ටමකට එන්න. යම් අවස්ථාවක උද්දමනය තමන්ගේ ඉලක්කගත 5% මට්ටමකට එන්න තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම සිදු කළ යුතු නම් මහ බැංකුව ඒ වෙලාවේ සිද්ධ කරනවා. ඒ වගේම පුරෝගතන වලින් පෙන්눔 කරනවා නම් අනාගත උද්දමනය දැන් තියෙන ප්‍රතිපත්ති රාමුව තුලම එක්ක කමියුනිකේෂන්ස් වලින් අපේ sannivedanayak තුලින් එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදයන් තුලින් උද්දමනය මිනිසුන්ට නිවැරදිව sannivedanaya කරලා නැවත යථා තත්ත්වයට තමන්ගේ ප්‍රතිපත්ති උපකරණ භාවිතා කරන්නේ නැතුව ඒ කියන්නේ
පොලිසි ඉන්ට්‍රස්ට් රේට් එක ප්‍රතිපත්ති පොලි අනුපාතික වෙනස් කිරීමක් කරන්නේ නැතිව පුළුවන් නම් උද්දමනයේ නැවතත් ඉලක්කගත මට්ටමකට ළඟා වෙන්න මහා බැංකුවට ඒ වෙලාවට ප්‍රතිපත්ති උපකරණ භාවිතා කිරීම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒකද කියවෙන්නේ මම තවත් වෙනස් විදිහකට කිව්වොත් අපි උද්දමනයේ යම් අවස්ථාවක උද්දමන ඉලක්කයෙන් වැඩිවීමට හෝ අඩුවීමක් තියෙනවා නම් ඒ වෙලාවේ බලනවා නැවත වතාවක් උද්දමනය ඉලක්කගත මට්ටමට එන්න කොච්චර කාලයක් යනවද අපිට කෙටි කාලයේදී නැවතත් උද්දමන ඉලක්කයට ළඟා වෙනවා නම් ඒ අපි sannivedanaya තුලින් තමයි ඒක සිද්ධ කරගන්නේ. හැබැයි අපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී උද්දමනයේ විතරක් නෙමෙයි ආර්ථිකයේ මූර්තාර්ථිකයේ කටයුතුත් පිනිමය අනුපාතිකයේ හැසිරීම වගේ ආර්ථිකයේ අනෙකුත් සාර්වාර්ථික විචල්යන්ට අපේ ප්‍රතිපත්තියෙන් වෙන බලපෑමක් අධ්‍යයනය කරලා තමයි ප්‍රතිපත්ති පොලි අනුපාතිකයන් වෙනස් කිරීමකට ලක් කරන්නේ. එතකොට දැඩි උද්දමන ඉලක්කකරණයකදී ඍජුවම උද්දමනය ඉලක්කගත මට්ටමේ වෙනස් වෙනකොට ප්‍රතිපත්තිය හරහා මැදිහත් වීමක් කරනවා. නමිෂල උද්දමන ඉලක්කකරණයේදී ආර්ථිකයේ අනෙකුත් සාර්වාර්ථික සාධක දිසත් බලලා තමයි උද්දමනෙන් ඉලක්කගත මට්ටමකට ළඟා කරගන්න වෙහෙස ගන්න මහ බැංකුව. ජානක මහත්මයා ඔබ සඳහන් කළේ නම්‍යශීලී උද්ගමන ඉලක්ක කරන රාමුව. මේක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන සාධක මොනවද? ඔව්, ඉතා හොඳ ප්‍රශ්නයක්. අපි නමට රටකට මුදල් ප්‍රතිපත්ති රාමුව උද්දමන ඉලක්ක කරන රාමුවක් කියලා තිබිලා විතරක් මදි. ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම සාක්ෂාත් කරගන්න පුළුවන් ගත යුතු ක්‍රියාදාමයන් ටිකක් තියෙනවා. එතකොට පළවෙනිම එක තමයි ආචාර්ය යශෝදා විස්තර කරපු විදිහට මහා බැංකුවට ස්වාධීනත්වය තියෙන්න ඕනේ. එතෙන්දී අදහස් කරන්නේ මහා බැංකුවට තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඕනම උපකරණයක් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිදහස ස්වාධීනත්වය තියෙන්න ඕනේ. ඒකට අපි කියනවා මෙහෙයුම් ස්වාධීනත්වය කියලා තාක්ෂණික වශයෙන්. ඒකෙන් කියවෙන්නේ අපි පොලි අනුපාතක වෙනස් කිරීමකට හෝ ඒ ඕනෑම මුදල් ප්‍රතිපත්ති උපකරණයක් භාවිතා කරන්න රජයෙන් හෝ යම් කිසි තුන්වෙනි පාර්ශවයකින් කිසිදු බලපෑමක් නැති තත්ත්වයක්. එහෙම වුණොත් තමයි අපිට නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රධානම එක අවශ්‍යතාවයක්. රාජ්‍ය මූල්‍ය පැත්තෙන් ගත්තොත් රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලිය මුදල් ප්‍රතිපත්තියට ගැළපෙන රටේ තමන් බලාපොරොත්තු වෙන උද්දමන ඉලක්කය ළඟා කරගන්නට සුදුසු රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් තියෙන්න ඕනේ. අපිට කියනවා ෆිස්කල් ස්පේස් එකක්, ෆිස්කල් පොලිසි එක, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට උදාහරණයක් විදිහට මම වර්තමානයේත් එක්ක සාකච්ඡා කරන්න. වර්තමානයේ දැන් ක්‍රියාත්මක වෙනවා ආදායම ඉලක්ක කරගත් මූල්‍ය ඒකාග්‍රතාව වැඩපිළිවෙල. එතකොට වර්තමානයේ තියෙන තත්ත්වයක් එක්ක අපිට නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය ළඟා කරගන්න නම් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ක්‍රියාවලිය ඒ විදිහටම සිද්ධ වෙන්න ඕන. ඊට පස්සේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයක් කරන්න නම් ඇත්තටම මහ බැංකුවට හැකියාව තියෙන්න ඕන ඉදිරි උද්දමනය නිවැරදිව පුරෝකථනය කරන්න. ඒකට අවශ්‍ය මානව සම්පත තාක්ෂණික දැනුම මහ බැංකුවක් සතු වෙන්න ඕන. අපි ඉලක්කයක් ළඟා කරගන්න නම් ඒ ආර්ථිකයේ සිදුවිය හැකි විවිධ වෙනස්කම් පිළිබඳ ඉතා හොඳින් පුරෝකථනය කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒකෙන් කියවෙන්නේ සමන්තික කොයිම වෙලාවකවත් අපි 105ක උද්දමන ඉලක්කයක් ගත්තම හැම මාසෙකම හැම වෙලාවෙම 105ක උද්දමනයක් තියා ගන්න පුළුවන්. අපි ඔක්කොම වෙලා හියුමන් සයන්ස් එකක් ගැන කතා කරන්නේ. එතකොට මිනිසුන්ගේ වෙනස් වීම එක්ක බැඳිලා තියෙන්නේ අපේ හැම දෙයක්ම. මිනිස්සු යම් කිසි තීරණ ගන්නවා වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒවටත් යම් කිසි ගැළපීමක් කරලා තමයි උද්දමන ඉලක්කකරණයක් හැදෙන්නේ. ඊළඟ කාරණේ තමයි අපි දැන් අපේ පනතෙම තියෙනවා විනිමය අනුපාතිකයේ මොකද්ද වෙන්න ඕනේ කියලා. නම්‍යශීලී විනිමය අනුපාතික. ඔබට නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයක් තියාගන්න බෑ ආර්ථිකයේ අපි වගේ රටකට විනිමය අනුපාතිකය කවුරු හරි බලහත්කාරයෙන් අල්ලාගෙන ඉඳලා. වෙළඳපොළ බලවේග මත විනිමය අනුපාතිකයේ තීරණය වුණොත් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මේ මෑත කාලයකදී සිද්ධ වෙන මැද පෙරදිග අර්බුදයත් එක්ක ලංකාවේ අපේ බාහිර අංශයට යොකු බලපෑමක් ආවා. ඒ බලපෑම පෙනුන තැනක් තමයි විනිමය අනුපාතිකය. ශ්‍රී ලංකා රුපියල 7%කට ආසන්න ප්‍රමාණයකට මේ දක්වා මේ වසරේ අවුල් ප්‍රමාණය වුණා. එතකොට ඒක අපි එකට කියනවා විනිමය අනුපාතික ආර්ථික සොකක් සෝබ එකක් වෙනවා කියලා. එන බලපෑම්
ගලපා ගන්න පුළුවන්. ඒකට මුහුණ දෙන්න පුළුවන් ආර්ථික පරිසරයක් හදා ගන්න. විනිමය අනුපාතකය ඔරොත්තු දෙන්න ඕන. හැබැයි කොයිම වෙලාවක උදාහරණයක් ගන්න පුළුවන් අපි 2020 සැප්තැම්බර් ඉඳලා 2022 මාර්තු 7 වෙනිදා වෙනකම් විනිමය අනුපාතකයේ ඩොලර් එකක් 200ක් 203ක් අතර රඳවාගෙන තියන හිටියා. එතකොට ඒකෙන් කියුනේ නැහැ කොයිම වෙලාවකත් ජාත්‍යන්තර වෙළඳපොලේ ගෝලීය ආර්ථිකයේ ලංකාවේ දේශීය ආර්ථිකයෙන් විදේශ විනිමයට ලැබෙන පීඩනය අපි විනිමය අනුපාතකයෙන් පෙනුන්නේ. ඒ හින්දා තමයි ලංකාවේ අපි ඔක්කොම 5.7යි 2021 සැප්තැම්බර් වල උද්දමනය 2022 සැප්තැම්බර් වෙනකොට 69.8ට වැඩි වෙන්න ප්‍රධානම දායකත්වයක් දැක්වුවා මේ විනිමය අනුපාතකය අඩු තැනක රඳවලා තියාගත්ත එක බලහත්කාරය. එතකොට විනිමය අනුපාතකයේ නම්‍යශීලී භාවයත් අනිවාර්යයෙන්ම නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයට තිබිය යුතු සාධකයක්. එතකොට මීට අමතරව අපිට ඉතා නිවැරදිව ආර්ථිකය පුරෝකථනය කරන්න පුළුවන් ආර්ථිකයේ අපි බලාපොරොත්තු වෙන තත්ත්වයන් ඒ විදිහටම සිදු වෙයි කියන විශ්වසනීයත්වයත් ශ්‍රී ලංකා මහා බැංකුවට ලැබෙන්න ඕන. එතකොට තමයි අපිට නිවැරදිව පුරෝකථනයක් කරන්න පුළුවන්. මම නැවතත් කියනවා මේ විනිමය උද්දමන 5% උද්දමන ඉලක්කයක් කියලා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ කොයි වෙලාවකවත් සෑම වෙලාවෙම 5% උද්දමනයක් හඳවා ගන්නවාමයි කියන එක ආර්ථිකයේ තියෙන යම් යම් තත්ත්වයන් මත වෙනස් වීම වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සැපයුම් අංශයේ බාධකත් එක්ක උද්දමන ඉලක්කය යම් සාක්ෂාත් කර නොගැනීම සිද්ධ වෙන්න පුළුවන්. අප මීළඟට බලාපොරොත්තු වෙන්නේ ඔබට සැපයුම මත පදනම් වූ උද්දමනය පිළිබඳ පැහැදිලි කිරීමට. අපි නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාගෙන් අහලා දැනගමු මොකක්ද මේ සැපයුම මත පදනම් වූ උද්දමනය කියලා කියන්නේ. ඒ වගේම කොහොමද ශ්‍රී ලංකාවට මේක බලපාන්නේ? ඔව් සමන්තිය. දැන් අපි මේ කතා කරන දවස් හරි හොඳයි. අපිට ශ්‍රී ලංකාවේ අපි 2026 මාර්තු මාසයේ උද්දමනය තිබ්බේ 2%කට ආසන්නයි. නමුත් මාස දෙකක් වගේ කාලයක් තුල මැද පෙරදිග අර්බුදයත් එක්කම උද්දමනය 6% ආසන්නයට ළඟා වුණා. එතකොට මේ කාල සීමාවේ අපේ උද්දමනය වැඩිවීමට ප්‍රධානම බලපෑම ආවේ සැපයුම් අංශයේ සාධක. දැන් මම කියන්නම් උද්දමනයක් රටක නිර්මාණය වෙන්න ප්‍රධාන වශයෙන්ම කාරණා තුනක් වෙනවා. එකක් තමයි අපි කියනවා ඉල්ලුමෙන් ඇදෙන උද්දමනය කියලා. ඒ කියන්නේ අපි ඔක්කොම ගිහිල්ලා අපිට වැඩිපුර ආර්ථිකයේ භාණ්ඩ හා සේවා වලට ඉල්ලුමක් නිර්මාණය කරනවා. එතකොට තියෙන සීමා සහිත භාණ්ඩ හා සේවා ප්‍රමාණය අපි වැඩි පිරිසක් ගිහිල්ලා වැඩියෙන් ඉල්ලුම් කරනකොට මේ භාණ්ඩ හා සේවා වල මිල වැඩිවීම. ඒකට අපි කියනවා ඉල්ලුමෙන් ඇදෙන උද්දමනය කියලා. දෙවෙනි කාරණේ තමයි සැපයුමෙන් නිර්මාණය වෙච්ච උද්දමනය. ඉතින්දී අදහස් වෙන්නේ පිරිවැය වැඩිවීමක් කරහා. සැපයුම සීමා සහිත වෙලා තියෙනවා. නමුත් ඉල්ලුම පරණ පරිදිම තියෙනවා. එතකොට වෙන්නේ සැපයුමේ පිරිවැය වැඩි හින්දා මිල වැඩි වෙලා. ඒකට උදාහරණයක් ගත්තොත් අපි තෙල් මිල සම්පූර්ණයෙන්ම අපි ආනයනය කරන භාණ්ඩයක් මැද පෙරදිග අර්බුදයට කලින් අපේ ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් බැරල් එක මිල සටහන් වුණේ ඩොලර් 70කට ආසන්නයි. නමුත් මැද පෙරදිග අර්බුදයේ උච්චතම අවස්ථාවක් වෙනකොට බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 120කට විතර වැඩි වෙනවා. සම්පූර්ණයෙන්ම සැපයුම් සාධකින්ද මේක ලංකාව ආනයනය කරනකොට සිංගප්පූර් ප්ලැට්ස් කියන ප්‍රයිස් එක ගත්තොත් එහෙම මිල ගත්තොත් ඒක ඩොලර් 200කට ආසන්න වගේකටත් ළඟා වුණා. එතකොට අපි ඒ මිලට තමයි රටේ අපි තෙල් පරිභෝජනය කරන්නේ. එතකොට ඒ මිල දේශීය මිල වැඩිවීමට බලපෑමක් තියෙනවා. ඒ හින්දා තමයි ලංකාවේ පෙට්‍රල් ඩීසල් බලශක්ති මිල ගණන් වල විශාල වැඩිවීමක් පහුගිය මාස 2-3 ඇතුළත සිද්ධ වුණා. ඒක සම්පූර්ණයෙන්ම සැපයුම් සාධක හින්දා මිල වැඩිවීම. තව විදිහකට ගත්තොත් දැන් එකපාරම හිතන්න දේශගුණික තත්ත්වය වෙනස් වෙලා අපි අස්වනු ගොඩාක් අඩු වෙනවා. සැපයුම් සාධකයක් තමයි ඒ බලපාන්නේ. එතකොට අපි සාමාන්‍ය පරිදි ඉල්ලුම තියෙනවා. නමුත් පිරිවැය වැඩි අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට සැපයුම නිෂ්පාදනය වෙලා නැහැ. භාණ්ඩ හා සේවා වල මිල වැඩි වෙනවා. එතකොට සැපයුම් අංශයේ සාධක කියලා කියන්නේ ආර්ථිකයේ ඉල්ලුම නෙමෙයි ඉල්ලුම හින්දා වැඩි වෙලා නෙවෙයි මිල පිරිවැය වැඩිවීම හරහා ආර්ථිකයේ අර පරිභෝජනය කරන භාණ්ඩ පැසේ තියෙන භාණ්ඩ හා සේවා වල මිල වැඩිවීම හරහා නිර්මාණය වෙච්ච උද්දමනයට තමයි සැපයුම් අංශයේ මත පදනම් වෙලා උද්දමනය කියලා අදහස් කරන්නේ. ඉතින් අද දවසේ වැඩසටහන තුලින් ඔබ දැනුවත් වුණා ශ්‍රී ලංකා මහා බැංකුව
තුළ ආර්ථික කාර්යභාරය සිද්ධ වන්නේ කොයි ආකාරයටද? එහි භූමිකාව මොන වගේද? ඒ වගේම උද්දමනය ඊළඟට මිලස්ථායිතාවය, සැපයුම් මත පදනම් වූ උද්දමනය මේ වගේ ආර්ථික සංකල්ප ගණනාවක් පිළිබඳවත් ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇති. ඉතින් අද දවසේ මේ අප ඔබ වෙත ඉදිරිපත් කළේ මේ වැඩසටහනේ පළමු කොටස. ඉතින් අපි දෙවෙනි කොටසෙන් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ආර්ථික කම්පන හමුවේ කොහොමද මේ රටක් විදිහට අපි ඒට මුහුණ දෙන්නේ, අපි සිද්ධ කළ යුතු කාර්යයන් මොන වගේද කියන කාරණාවල් අපි පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ පළමු වැඩසටහන සඳහා සම්පත් දායකත්වයෙන් අප හා එකතු ශ්‍රී ලංකා මහා බැංකුවේ ආර්ථික පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය යශෝදා සේනාධිර මහත්මයාටත් එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ මහත්මයාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ වැඩසටහන සම්බන්ධ වෙලා දැනුම බෙදා ගත්තාට. මෙම වැඩසටහනේ දෙවන කොටසින් හමුවේ බලාපොරොත්තුෙන් අද අප ඔබගෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.